අදෙන් පස්සේ මං ගොඩ තොටි මැණික්කලක් නේද? නැගිටපන් කාලකන්නියා. අස්ස පැත්තට එළිය වැටෙනකන් නිදා ගන්නවා. ඵලයන් ගිහින් රස්සාවක් කරලා සල්ලි හොයපන්. කාලකන්. සික් සල්ලි නිසානේ මේ හැමදේම. මේක හරියන්නේ නැහැ. යන්න ඕනි කන්දේ ගල් ගුහාවේ වැඩ වාසය කරන තාපසතුමාට කියලා මේකට විසඳුමක් හොයාගන්න. අයියෝ සික් ගල් ගුහාවෙත් දැන් තාපසතුමා නැති පාටයි. මාගේ පුණ්‍ය අපවිත්‍ර කරන තොප කවුද? තාපසතුමනි දීර්ඝායුෂ දැන් නම් මට මේ ජීවිතේ එපා වෙලා තියෙන තාපසතුමනි. දරුවා ඔබේ ගැටලුව පවසනු මට. කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ තාපසතුමනි. දැන් නම් මට මැරෙන්න හිතලා තියෙන්නේ. ඔබේ ප්‍රශ්නේ මට වැටහෙමු. ඔබේ ප්‍රශ්නය සල්ලි නේද දරුවා? ඔව් ස්වාමීනි. මට තියෙන එකම ප්‍රශ්නේ සල්ලි තමයි ස්වාමීනි. සල්ලි තිබ්බනම් මේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා ස්වාමීනි. හොඳමයි දරුවා. ඔබගේ මේ ප්‍රශ්නට විසඳුමක් මා ලබා දෙන්න. මේ වටිනා කියන වස්තුව අරගෙන ඔබේ සියලු ප්‍රශ්න විසඳ ගන්න දරුවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තාපසතුමනි. ඔබට දීර්ඝායුෂ දරුවා. අම්මට සිරියකු තොටි මැණික්කලක් නේද? අදෙන් පස්සේ මං ගොඩ ගොඩ ඒකත් හීනයක් දෙයක්කු. අයියෝ